2017 වසරේදී ජෙෆ්රි එප්ස්ටීන් සහ බිල් ගේට්ස් සමග කොරෝනා පැතිරීමට වසර 3කට පෙර හුවමාරු කරගත් රහස් ඊමේල් පණිවිඩයක් ඇති බවත් එය හිතාමතා නිර්මාණය කළ වෛරසයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා විසින්ද එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්. මෙම පණිවිඩය විදේශ සමාජ මාධ්‍ය වේදිකාවන් අතරද ප්‍රචාර වී ඇති අතර මේ හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් කොවිඩ් වසංගතය කලින් සැලසුම් කළ හෝ අනුකරණය කරන ලද වසංගතයක් ලෙස අදහස් දක්වා තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට ෆැක්ට් ප්ලස් අප කටයුතු කරනු ලැබුවා. ජෙෆ්රි එඩ්වර්ඩ් එප්ස්ටීන් යනු ධනවත් පුද්ගලයන්ගේ මූල්‍ය කළමනාකරුවෙක් ලෙස වැඩ කටයුතු කළ අමරිකානු ජාතිකයෙක් වේ. ලිංගික අපයෝජන සහ බාල වයස්කාර ගැහැණු ළමයින් ජාවාරම් කිරීම සම්බන්ධ බරපතල අපරාධ නඩු සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධ විය. ඔහුට බලවත් හා ප්‍රසිද්ධ දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, රාජකීයයන්, කීර්තිමත් පුද්ගලයින් වැනි අය සමග සම්බන්ධතා තිබූ අතර ඔහුට විරුද්ධව ඇති නඩුව ඉතා ප්‍රසිද්ධ වූ බවට ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කරනවා. 2019දී නඩු විභාගයක් පෙනී සිටීමට නියමිතව තිබූ අතර මේ කාලයේදී ඔහු නිව්යෝක් බන්ධනාගාරයක මිය ගොස් තිබූ අතර ඔහුගේ මරණය නිල වශයෙන් සියදිවි නසා ගැනීමක් ලෙස තීන්දුව කරන ලදී. නමුත් ඒ තවමත් මතභේදාත්මකය. කෙසේ වෙතත් 2026 ජනවාරි 30 වන දින අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් එප්ස්ටීන් ලිපිගොනු ලෙස මේ වන විට හඳුන්වන එප්ස්ටීන් සම්බන්ධ මිලියන ගණනක් ලේඛන නිකුත් කිරීමෙන් පසුව මෙම ලිපිගොනු අතර එප්ස්ටීන් සහ බිල් ගේට්ස් අතර වසංගතයක් පැතිරෙන ආකාරය පරිගණක සහ තාක්ෂණ ආධාරයෙන් කළ අත්හදා බැලීමක් බවට ඔවුන් අතර විද්‍යුත් ලිපි හුවමාරු වී ඇති බවත් කටකතා පැතිරුණා. ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා කොවිඩ් සම්බන්ධ මෙවැනි විද්‍යුත් ලිපියක් ඔවුන් අතර හුවමාරු වී ඇති බවට පුවත් වාර්තා කර ඇද්දැයි යන්න අප පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ඒ ආකාරයෙන් පුවත්පළ වී නැති බවක් දැක ගන්නට ලැබේ. 2026 ජනවාරි 30 වන දින නිකුත් කළ එප්ස්ටීන් ලිපිගොනු තුල ඇත්තේ කුමක්ද? අමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම ලේඛන මිලියන 3කට අධික පිටු සංඛ්‍යාවක් අඩංගු වන අතර එහි විද්‍යුත් ලිපි, සම්බන්ධතා ලැයිස්තු, සම්මුඛ පරීක්ෂණ සාරාංශ සහ අභ්‍යන්තර සටහන් ඇතුළත් වේ. මෙම ගොනු අතර 2013 ජූලි මාසයේදී ජෙෆ්රි එප්ස්ටීන් විසින් තමාටම ලියා තබාගත් කිසිදා යවරු නොලැබූ විද්‍යුත් ලිපි ඇතුළත් වී තිබේ. ඒවා තුළ බිල් ගේට්ස් පිළිබඳ තහවුරු නො වූ පුද්ගලික චෝදනා කිහිපයක්, එනම් විවාහයට පසුපස ඇති සම්බන්ධතා, රෝග චෝදනා ආදිය සඳහන් වන නමුත් ඒවා සනාථ වන කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. නිකුත් කළ ලේඛන සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමේදී වසංගතයක් පැතිරෙන ආකාරය පරිගණක සහ තාක්ෂණ ආධාරයෙන් කළ අත්හදා බැලීම්, වෛරස් සැලසුම් හෝ සෞඛ්‍ය සම්බන්ධ සාකච්ඡා කිසිවා බිල් ගේට්ස් සහ එප්ස්ටීන් අතර පැවති බවට පෙන්වන සාක්ෂියක් නොමැත. ෆෝබ්ස් ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින්ද මෙම ලේඛන සජීවීව විශ්ලේෂණය කළ අතර කොවිඩ් සම්බන්ධයෙන් බිල් ගේට්ස් සමග අදහස් හුවමාරු කෙරෙන විද්‍යුත් ලිපි හමු වී නොමැති බව තහවුරු කරනවා. බිල් ගේට්ස්ගේ ප්‍රතිචාරය. එප්ස්ටීන්ගේ ගොනු නිකුත් කිරීමෙන් පසුව බිල් ගේට්ස්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර තිබුණේ බිල් ගේට්ස්ට විරුද්ධ මෙම චෝදනා අතිශයින් විහිළු සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එමෙන්ම මෙම ලේඛනවලින් පෙන්වන්නේ එප්ස්ටීන් බිල් ගේට්ස් සමග දිගු සම්බන්ධතාවයක් නොතිබීම පිළිබඳ ඇති වූ අසතුට පමණක් බවද ඔහු සඳහන් කළ බවත් බිල් ගේට්ස් පෙර අවස්ථාවකදී එප්ස්ටීන් හමු වී තමන් විසින් සිදු කරන ලද විශාල වැරැද්දක් බව පිළිගෙන ඇති බවද සඳහන් කර තිබුණා. I met Jeffrey in 2011. The focus was always he knew a lot of very rich people, and he was saying he could get them to give money to global health. You know, in retrospect, that was a dead end, and I was foolish to spend time with him. I was one of many people who regret ever knowing him. එප්ස්ටීන්ගේ ලිපිගොනු තුළ වෛරස් හෝ වසංගතයක් පැතිරෙන ආකාරය අත්හදා බැලීමක් පිළිබඳ සඳහන්ද. අප විසින් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එප්ස්ටීන්ගේ ලේඛන දත්ත ගබඩාව තුළ පැන්ඩෙමික්, සිමියුලේෂන්, වෛරස්, කොවිඩ්, ස්ට්‍රේන්, හෙල්ත් ඉමර්ජන්සි යන කීවර්ඩ්ස් භාවිතා කර කොවිඩ් වසංගතය බිල් ගේට්ස් සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධ ලිපිගොනුවක් ඇද්ද යන්න පරීක්ෂා කළත් මෙම පරීක්ෂා කිරීම මගින් බිල් ගේට්ස් සහ ජෙෆ්රි එප්ස්ටීන් අතර වසංගත හෝ වෛරස් අනුකරණයක් හෝ මහජන සෞඛ්‍ය සැලසුම් පිළිබඳ කිසිදු ලේඛනයක් දක්නට නොලැබුණි. මෙම ලිපිගොනුව සම්බන්ධයෙන් BBC විසින් සිදු කළ විශ්ලේෂණයක්ද සඳහන් කර තිබුණේ මෙම ගොනු තුළ ඇතුළත් වන්නේ දේශපාලන චරිතයන් සම්බන්ධ ලිපි හුවමාරු එප්ස්ටීන්ගේ මානසික වාර්තා පෙර නිකුත් නොකළ හඬපට වීඩියෝ දත්ත වේ. ඉවෙන්ට් 201 සහ වසංගත සූදානම පිළිබඳ වර්ධවා වටහා ගැනීමට හේතු වූ කරුණු මොනවාද? සමාජ මාධ්‍යවල භාවිතා වන ස්ට්‍රේන් පැන්ඩමික් සිමියුලේෂන්, වෛරස් වර්ගයක් පදනම් කරගෙන කරන වසංගත අනුකරණයක් යන වාක්‍ය 2019 ඔක්තෝබර් මාසයේ පැවැත් වූ ඉවෙන්ට් 201 නම් මහජන වසංගත සූදානම් අභ්‍යාස සමග සම්බන්ධ කරමින් වර්ධවා වටහාගෙන තිබුණා. මෙම අභ්‍යාස බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් ඇතුළු ආයතන කිහිපයක් විසින් අනුග්‍රහ දක්වා තිබුණද රොයිටර්ස් සහ USA ටුඩේ වැනි ජාත්‍යන්තර මාධ්‍ය
අමාත්‍යාංශාරා විසින් මේ COVID-19 සැලසුම් කිරීමක් නොවන බව පැහැදිලිවම තහවුරු කර තිබුණා. මේ හා සම්බන්ධ ප්‍රකාශ මහජනතාව ඉදිරියේම කළ ප්‍රකාශයන් වන අතර වසංගත සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර පිළිබඳ අභ්‍යාසයක් පමණක් වූ අතර මෙය එප්ස්ටීන් සමග කිසිදු සම්බන්ධයක් නොවන බවට පැහැදිලි වේ.